වැටුණු මගේ දෙතෝලේ සීතල නැති කරලා හැංගිච්ච ඔය සුසුමේ උණුසුම මට දීලා හද කැස්ම අත ඔබේ නම් හොඳටම වැඩි වීලා කුරුඳුල් හැඟුමේ රසදී hello welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා වෙනද වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමින් ඉන්නවා ඇති කියලා. අද vlog එක මොකක්ද කියලා ඔයාලා දැනටම thumbnail එකෙන් දකින්න ඇතිනේ. මම මේ තකහණියක් උදේ පාන්දර කැම්පස් එකට දුවන්නේ පාඩම් කරන්න. මොකද මට අද mid exam එකක් තියෙනවා. ඉතින් ඒකට පාඩම් කරන්න ඕන හින්දා මම උදේ පාන්දරම කැම්පස් එකට ගියා. පේනවනේ කවුරුත්ම නැහැ. හරිම පාළුයි. මම දැන් මේ යන්නේ අපේ රීඩින් රූම් එකට. එක්සෑම් එක තියෙන්නේ 10 මාර්ට කියලා තමයි කිව්වේ. ඉතින් ඊට කලින් 10 මාර වෙනකල් මට පාඩම් කරන්න වෙලා තියෙනවනේ. ඒ නිසා තමයි මම උදේම කැම්පස් එකට ආවේ. එදා දවසේ උදේම ඉස්සෙල්ලාම ෆැකල්ටි එකට ආව ළමයා මමද කොහෙද පේනවනේ කවුරුත්ම නැහැ ෆැකල්ටි එකේ. අපි එහෙනම් දැන් යමු අපේ රීඩින් රූම් එකට. මේ තියෙන්නේ අපේ රීඩින් රූම් එක. රීඩින් රූම් එක ඇතුළෙත් කවුරුත්ම හිටියේ නෑ මම යනකොට. මොකද ගොඩාක් උදෙන්මයි මම රීඩින් රූම් එකට ගියේ. පේනවනේ රීඩින් රූම් එකත් හරිම පාළුයි. මගේ කලින් වීඩියෝස් බලපුවා මේ රීඩින් රූම් එක දකින්න ඇති. මම ගොඩාක් වෙලාවට කැම්පස් එකේ ඉඳලා පාඩම් කරනවා නම් මේ රීඩින් රූම් එකේ ඉඳලා තමයි පාඩම් කරන්නේ. මට එතන නිදහස් පාඩම් කරන්න. දැන් බෝඩිමට ගියාම එහෙම කතාවට අහු වෙනවා යාළුවොත් එක්ක. ඉතින් මෙතන ඉඳලා වැඩක් කරලා ගියාම හරිම ලේසි. මං ඉතින් ගෙනාව ඔක්කොම බඩු ටිකත් මම පාඩම් කරන තැනින් තියාගත්තා. උදෙම නිකන් වහින්න වගේ වැහිකලුවකුත් ඇවිල්ලා. අපි බලමුකෝ දවල් වේදී වහිද කියලා. මේ තියෙන්නේ මං හිටිය මේස ගහලා තිබ්බ දෙයක්. මේක හැම මේසකම වගේ ගහලා තියෙනවා. ඒ කියන්නේ රීඩින් රූම් වලත් නීති තියෙනවා. ඇතුළ කන්න බෑ. ඒ වගේ චුටි චුටි නීති. ඉතින් ඒවා හැම මේසකම අලවලා තමයි තියෙන්නේ. අපි එහෙනම් දැන් පාඩම් කරන්න පටන් ගමු. උදෙන්ම ආව නිසා වෙන්නේ නැති මට පීනසයට හච්චින් යනවා. මට පැය 3ක් වගේ තමයි උදේවරුේ පාඩම් කරන්න තිබුණේ. මොකද 10 මාට එක්සෑම් එක නිසා. ඉතින් ඒ උදේවරුේ පැය 3 උපරිමයෙන් මම පාඩම් කරලා හොඳට එක්සෑම් එක ලිව්වා. ඔන්න දැන් එක්සෑම් එක ලියලා ඉවරයි. දැන් තියෙන්නේ ඒ මැඩම්ගේ ලෙක්චර් එක. හවස තමයි මේ ලෙක්චර් එක තිබුණේ. මැඩම් කියා දෙනකොට ඒ කියලා දෙන දේවල් අපිට තේරෙන විදිහට අපි මෙහෙම නෝට් ඩවුන් කරගන්නවා කටුවට කොලවල. නැත්තම් ගණන් හදන සබ්ජෙක්ට් කරගන්න අමාරුයි ඔහෙ නිකන් ගිහිලා උඩ බලාගෙන හිටියාම. කොහොමත් මම හැම ලෙක්චර් එකක්ම ෆෝන් එකෙන් වොයිස් රෙකෝඩින් දානවා. ඒ වොයිස් රෙකෝඩින් අහහා තමයි නෝට් එක ලියන්නේ. කැම්පස් යන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මගේ කලින් වීඩියෝ එකක් මම දාලා ඇති මම කොහොමද සෙමෙස්ටර් එකේ මුල ඉඳලා වැඩ කරන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලලා පොඩි අයිඩියා එකක් ගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.
ඔන්න හවස තිබ්බ ලෙක්චර් එකත් ඉවරයි. ඔළුවට මාර නිදහසක් දැනෙන්නේ. මොකද මිඩ් එක්සෑම් එකත් ලිව්වා. දැන් ලෙක්චර් එකත් ඉවරයි. දැන් නම් ඔළුව චුට්ටක් නිදහසේ තමයි තියෙන්නේ. ලෙක්චර් එක ඉවර වෙලා අපි ඊට පස්සේ හොස්ටල් වලට බෝඩින් වලට යන පිටත් වුණා. මේ තියෙන්නේ මම ඉගෙන ගත්ත ලෙක්චර් හෝල් එක. ලෙක්චර් එක ඉවර වෙලා යන ගමන් මම අපේ ෆැකල්ටියේ චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. දන්න කට්ටිය නම් දන්නවා ඇති මම ඉන්නේ සබරගමුව කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ. මේ තියෙන අපේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක ගස් කොළන් වලින් වට වෙලා හරිම ලස්සනට තියෙනවා I think අපේ ෆැකල්ටි එක. මම උදේ පාඩම් කර ඉන්නකොට අඳුරු කරලා තිබ්බ නේද? කිව්වත් වගේම ඔන්න හවස් වෙද්දී මෙහෙට වහින්න ගත්තා. කොහොමත් මේ දවස්වල මෙහෙට උදේවරුව පායනවා, හවසට හොඳටම ගොරෝ වහිනවා. අපි ඊට පස්සේ වැස්ස චුට්ටක් අඩු වෙනකල් ඉඳලා ෆැකල්ටි එකෙන් එළියට බැස්සා. ෆැකල්ටි එකෙන් එළියට ඇවිල්ලත් මම චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. සබරගමු කැම්පස් එක ඇතුළේ මොන වගේද කියලා පෙන්වන්න. මේ තියෙන අපේ ග්‍රවුන්ඩ් එක. මේකට කියන්නේ මැට්ට ග්‍රවුන්ඩ් එක කියලා. ග්‍රවුන්ඩ් එක වට වෙලා තියෙන්නේ කඳු වලල්ලකින්. ඔය ඉස්සරහා පේන කඳු පන්තිය වැස්ස දවස් වලට හරිම ලස්සනයි දියැලි මතුවෙනකොට. අපි කට්ටිය ඊට පස්සේ කැම්පස් එක ඇතුළෙම තියෙන හෙළබොජුන් එකට ආව. මේ වැස්සේ උණුවෙන් ප්ලේන් ටී එකක් බීලා රොටි කන්න ඕනි කියලා හිතාගෙන. මේ තියෙන අපේ හෙළබොජුන් එක. කලින් දවස ඉවර වුණා. මේ තියෙන්නේ ඊට පහුවෙනිදා 3 වෙනි මාසේ 26 වෙනිදා. ඉතින් මේ දවසෙන් පස්සේ තමයි මම ගොඩාරියක් බිසි වුණේ ඩාන්සින් ප්‍රැක්ටිස් වලට. අපේ කැම්පස් එකේ ලියෝ ක්ලබ් එකෙන් අවෝඩ් සෙරමනි එකක්, සර්ටිෆිකේට් දෙන සෙරමනි එකක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඒකේ මටත් සර්ටිෆිකේට් එකක් තිබුණා. ඒකේ ඩාන්සින් අයිටම් එකකට මම හිටියා. ඉතින් මේ දවස්වල මම උදෙන්ම ලෙක්චර්ස් යනවා, ඊට පස්සේ ප්‍රැක්ටිස් යනවා. ඉතින් ওই විදිහට තමයි දවස් ගත වුණේ. මේ දවසේ නම් මම ලෙක්චර් ගිහිල්ලා හවස් වෙලා බෝඩිමට ගියා. හැමෝම එදා ප්‍රැක්ටිස් තිබුණේ නැහැ. යන ගමන් යාළුවොත් එක්ක තමයි ගියේ. මේ තියෙන්නේ 3 වෙනි මාසේ 27 වෙනිදා. මෙදා අපිට ප්‍රසන්ටේෂන් එකක් තිබුණා එක සබ්ජෙක්ට් එකක. මම ඉතින් කලින් දවසේ ලියාගත්ත ප්‍රසන්ටේෂන් එකේ මම මොනවද කියන්න ඕනි කියලා මේක ගෲප් ප්‍රසන්ටේෂන් එකක්. මැඩම් ඉස්සරහ අපි ප්‍රසන්ට් කරලා පෙන්නන්න ඕනි. ඉතින් උදේම ලෙක්චර් එකක් තියෙන නිසා ප්‍රසන්ටේෂන් එකට කියන්න ඕන ටික පාඩම් කරගන්න ටයිම් නැති නිසා මම පාරේ යන ගමන් තමයි ටික බල ගියේ. දවල් ඉන්ටර්වල් එකට අපි කට්ටියම එළියට ඇවිල්ලා ෆැකල්ටි එක පිටිපස්සේ ඉඳගෙන තමයි ප්‍රැක්ටිස් උනේ අපේ ප්‍රසන්ටේෂන් එක. මේ අපේ ගෲප් එකට කලින් ගෲප් එක එයාලගේ ප්‍රසන්ටේෂන් එකට රෙඩි වෙන ගමන් ඔන්න ප්‍රසන්ටේෂන් ඉවර කරලා හවස් වෙද්දී හොඳටම වහින්න ගත්තා. ඊට පස්සේ මම බෝඩිමට ගියා. මට කම්මැලි හිතුණා අයමස්සරයක් හවස් වරුවේ වැඩ කරන්න. මේ තියෙන්නේ 2025 3 වෙනි මාසේ 28 වෙනිදා. මම අර කිව්වා නේද මට ලියෝ ක්ලබ් එකේ සෙරමනි එකේ ඩාන්සින් අයිටම් එකකට ඉන්නවා කියලා. අන්න ඒක තියෙන්නේ 29 වෙනිදා. ඉතින් අද තමයි අන්තිම දවස ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරන්න තියෙන. මම උදෙන්ම ගියා ඩාන්සින් ප්‍රැක්ටිස් වලට. එදා අපිට දවසම ලෙක්චර්ස් තිබුණේ නැහැ. ග්‍රවුන්ඩ් එකේ පැවිලියන් එකේ ඉඳන් තමයි අපි ඩාන්ස් එක ප්‍රැක්ටිස් උනේ. මෙතන මාරම ලස්සන ළමයි. අපේ ග්‍රවුන්ඩ් එක පට වෙලා තියෙන වලල්ලකින්. ඉතින් අර නටල මහන්සි අරිද්දි මේ වගේ තැනක හිතට දැනෙන මාරම නිස්කලංක බවක් මේ කඳු පන්තිය දැක්කහම. ලියෝ ක්ලබ් එකේ සෙරමනි එක දවසේ මම නැටුවා ඩාන්ස් කරා. ඊට පස්සේ අපි මේ ලෑස්ති වෙන්නේ අපේ කලා ඔලලේ
ඩාන්සින් වලට. ඒක තියෙන්නේ 4 වෙනිදා කියලා 6 වෙනිදාට කල් ගියා. ඉතින් 6 වෙනිදා වෙනකල් 29 ඉඳලා 6 වෙනිදා වෙනකල් එක දිගට මම ඩාන්සින් ප්‍රැක්ටිස් හිටියා. කලාවල නැටුමකට හිටියේ හින්දා. ඉතින් ඒ දවස්වල නම් මාර විදිහට බිසි. ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න බැරි වුණෙත් ඒකයි. මොකද දවසම නටල ඉවරලා බෝඩිමට ගියාම මහන්සියට මට නිින්ද යනවා. මං හිතනවා මේ වීඩියෝ කාලේ එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් සාමාන්‍යයෙන් මගේ කැම්පස් එකේ වැඩ වැඩි වෙච්ච දවස්වලට මගේ ලයිෆ් එක ගත වෙන විදිය තමයි ඔයාලා මේ දැක්කේ එක්සෑම් දවස්, ඒ වගේම මම නෝමලි ගත කරන දවස් එක්ක. එහෙනම් මං හිතනවා ඔයාලා ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.